හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං අද අරන් ආපු vlog එක මගේ විෂන් බෝඩ් එක හදන vlog එක. මම මේ vlog එක කරන්නේ දෙසැම්බර් 31 වෙනිදා. ඒ කියන්නේ 2025 අවුරුද්දට මං ගේන අන්තිම vlog එක. මම ඊට කලින් කවදාවත් මෙහෙම විෂන් බෝඩ් එකක් හදලා නැහැ. නමුත් මට හිතුණා 2026 අවුරුද්දට විෂන් බෝඩ් එකක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් මම මේ පාර විෂන් බෝඩ් එකක් හදනවා. මම මේ පාර විෂන් බෝඩ් එකට ගොඩක් ගෝල්ස් දැම්මේ නැහැ. ගෝල්ස් පොඩි ප්‍රමාණයක් දාලා මම මේ පාර විෂන් බෝඩ් එක හදනවා කියලා හිතුවා. මොකද මම මේක ඉස්සෙල්ලාම try කරන එකක් නිසා. මම හිතුවා මේ වීඩියෝ එක දිගටම යද්දී ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න. ඇත්තටම මේ විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම මේ විෂන් බෝඩ් එක වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම විෂන් බෝඩ් එක හදන විදිහ ගැනත් ඔයාලත් එක්ක ටිකක් කතා කරන්නම්. ඇත්තටම මේ විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. මොකද වීඩියෝස් ගොඩක් තියෙනවා YouTube එකේ. හැබැයි දන්නේ නැති කෙනෙක්ට මං කියන්නම්. ඇත්තටම විෂන් බෝඩ් එකක් කියන්නේ අපිට අවශ්‍ය කරන අනාගතයේ අපේ මනසට පැහැදිලිව පෙන්වන දෘශ්‍ය සිතියමක් වගේ දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම අපේ මොළේට ඉක්මනින්ම රූප සහ වචන විදිහට ගොඩක් බලපාන හින්දා විෂන් බෝඩ් එකක් හදලා ඒක හැම වෙලේම බලද්දී අපේ අරමුණු මතක තියාගන්න පුළුවන්. ඒ වගේම ඒ අරමුණු සාර්ථක කරගන්නත් උනන්දුව වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි ධනාත්මක සිතුවිලි වර්ධනය වීමත් සිදු වෙනවා. ඒ තුලින් කාලය නිකරුණේ නාස්ති වීමත් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. මේ විෂන් බෝඩ් එක වැඩ කරන්නේ කොහොමද? ඇත්තටම ඔයා ඉස්සෙල්ලාම එක ගෝල් එකක් හරි ගෝල්ස් කීපයක් හරි තෝරගන්න ඕනේ. ඒවා රූප සහ වචන විදිහට අපේ මනස දැක්කාම ඔයාගේ මොළය ඒක ඇත්තක් වගේ පිළිගන්නවා. ඊට පස්සේ දවසින් දවස ඔයාගේ ක්‍රියාවන් අරමුණු දිශාවට ගමන් කරන්න ගන්නවා. ඇත්තට මේක මැජික් එකක් නෙවෙයි. ඒක අපිට කියන්න පුළුවන් මනෝවිද්‍යාත්මක උනන්දුව සහ අවධානය වැඩි කරන ක්‍රමයක් කියලා. මේ විෂන් බෝඩ් එක කොටස් විදියට වෙන් කරලා හදන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපන අරමුණු වෙනමත්, රැකියාවක් කරන කෙනෙක් නම් තමන්ගේ රැකියාව ගැන අරමුණු වෙනමත්, ඒ වගේම සෞඛ්‍ය, මනස, ආකල්ප විදියට එක එක කොටස් යටතේ වෙන වෙනම හදන්න පුළුවන්. දැන් මම කියන්නම් මම විෂන් බෝඩ් එක හදන විදිහ. 2026 අවුරුද්දට මට ඕනි කරන ගෝල්ස් ටිකක් ඉස්සෙල්ලාම මම තෝරගත්තා. ඊට පස්සේ ඒවට අදාළ වෙන ෆොටෝස් ටික Pinterest app එකෙන් මම ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ
ඒවා print shop එකකින් print out අරගෙන ඒවා ගෙදර ගෙනාලා දැන් ඒවා කපලා මම නම් අයින් කරන ෆයිල් කවර් එක පැත්තක් අරගෙන ඒකට සුදු ඩිමයි කොලයක් අලවලා ඒක උඩින් නම් කපාගත් රූප ටික මම ආස පිළිවෙලට අලවගෙන ඒක මට හැම වෙලේම පේන තැනකින් තමයි දැන් අලවලා තියෙන්නේ. ඉතින් හැමෝම මෙහෙම print outs අරගෙන ඒවා කපලා මෙහෙම බෝඩ් එක අලවලාම මේක හදන්න ඕනේ නැහැ. ඕන කෙනෙක්ට පුළුවන් තමන්ගේ ෆෝන් එකේ නැත්නම් තමන්ගේ ලැප්ටොප් එකේ මේක හදලා මේ විෂන් බෝඩ් එක හදලා තමන්ට හැමදාම පේන විදිහට මේක තියාගන්න. කතාවෙන් කතාව දැන් මම මගේ විෂන් බෝඩ් එකේ සුදු ඩිමයි කොලෙත් අලවන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඒකේ ෆොටෝස් ටික අලව ගන්න තමයි තියෙන්නේ. කලිනුත් කිව්වා වගේ මම මේ පාර ඒ කියන්නේ 2026 අවුරුද්දට තෝරගත්තේ ගෝල්ස් තාම පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ ගෝල්ස් 8ක් විතර වගේ. ඉතින් ඇත්තට මේ දේවල් මම achieve කරනවා නම් achieve කරගන්න පුළුවන් වුණා නම් 2026 අවුරුද්ද අවසාන මම මේ වීඩියෝ එකත් ඔයාලට අරගෙන එන්නම්. මේ පාර විෂන් බෝඩ් එකක් හැදුවද හැදුව අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහට හදන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ෆොටෝස් ඇත්තටම තමන් කැමති විදිහකට අලව ගන්න පුළුවන්. මම නම් පොඩි ප්‍රමාණයක් තියෙන හින්දා ඉතින් පිළිවෙලටම අලව ගත්තා.
ෆොටෝස් ටික අලවගෙන ඉවරයි. තව මේක ටිකක් ලස්සන වෙන්න කියලා හිතලා මං හිතුවා වටේට කළු පාට ටේප් එකක් ගැහුවොත් හොඳයි කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොම තියෙයිද මගේ විෂන් බෝඩ් එක කියලා. මේක හදන්න ලොකු වෙලාවක් ගියෙත් නෑ. ඒ කියන්නේ මං දාපු ෆොටෝස් ප්‍රමාණෙත් අඩු නිසා වෙන්න ඇති. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ගෙදර ඉන්න ගමන් පොඩි වෙලාවකින් මේ වගේ විෂන් බෝඩ් එකක් හදාගන්න. ඉතින් දැන් නම් ගොඩක් දුරට මගේ විෂන් බෝඩ් එක හදලා ඉවරයි. ගොඩක් මේකේ ෆොටෝස් අඩු නිසා අර හිස් තැන් වගේ පේන තැන්වල මම හිතුවා ස්ටිකර් ටිකක් අලවලා තව ටිකක් මේක ලස්සන කරගත්තොත් හොඳයි කියලා. කරන්න ඕනෙම කියලා එකක් නැහැ. සරල විදියට ඔයාගේ විෂන් බෝඩ් එක හැදුවත් ඒ ඇති කියලා තමයි මම හිතන්නේ. ඊට පස්සේ මං වෂී ටේප්ස් වලිනුත් ටිකක් තව ලස්සන කරගත්තා. ඒ දේවල් ඇත්තටම ඕනෙම නැහැ. ෆොටෝස් ටික අලවලා ඒක හැදුවොත් ඇති.
හොඳයි නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා නම් ඒත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් නම් මම විෂන් බෝඩ් එක හදලා ඉවරයි. ඉතින් වීඩියෝ එක අන්තිමේට මම මගේ විෂන් බෝඩ් එකේ ෆයිනල් ලුක් එක පෙන්නන්නම්. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.